අද දවසේ පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන් විශේෂයෙන්ම රසායනාගාර විද්‍යාඥ සේවාව ඒකම බෞද්ධ චිකිත්සක වෘත්තික සේවාව කියන සේවා ඛණ්ඩ දෙක ප්‍රමුඛව දිවයින පුරා රෝහල් 3ක් ප්‍රමුඛ කරගෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ, ජාතික රෝහල මහනුවර, ජාතික රෝහල ගාල්ල කියන ආයතන 3 ඉදිරිපිට අද දවසේ උද්ඝෝෂණ පවත්වනවා මේ වෘත්තික කණ්ඩායම් විසින්. මීට පෙර මේ වෘත්තික කණ්ඩායම් මේ උද්ඝෝෂණයන්ට සම්බන්ධ වෙන්නේ නැතුව ශිෂ්‍ය ප්‍රජාව, උපාධිධාරීන් මේ වර්ජන ක්‍රියාමාර්ගයන් පෙළපාලි මගින් මේ කාරණාව සම්බන්ධ විරෝධතාවයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට රජයට දිගින් දිගටම පළ කරා. නමුත් ඒ කිසිවකට මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ රජය ප්‍රතිචාර දක්වලා නැහැ. මේ හේතුවත් එක්ක අපිට සිද්ධ වුණා වෘත්තිකයන් විදියට නැවතත් මේ අරගලයට අවතීර්ණ වෙන්න වෘත්තිකයන්ට සම්බන්ධ ප්‍රශ්නයක් වෙච්ච හින්දා. විශේෂයෙන්ම මේ කාරණාව සම්බන්ධයෙන් පහුගිය කාලයේ පුරාම සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට මේ ගැටලුව විසඳන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. ඒ කාරණාවත් එක්ක අපි උපාධිධාරීන් බඳවා ගැනීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුතු වෙන්නේ කුමන විශ්වවිද්‍යාල වලටද කියන එක බඳවා ගැනීම පටිපාටි සංශෝධනය සඳහා යොමු කරලා තිබෙනවා. ඒකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා තිබෙනවා මේ උපාධිධාරීන්ගේ ප්‍රමුඛතා ලේඛනය. ඒක බොහොම නිවැරදිව සකස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ මේ ක්‍රියාපිළිවෙල. අපි වෙනස් ක්‍රමවේදයක් ඉල්ලා හිටින්නේ නැහැ. අපි ඉල්ලා හිටින්නේ සෞඛ්‍ය සේවාවේ අනෙකුත් උපාධිධාරීන් බඳවා ගන්න. විශේෂයෙන්ම වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත සම සෞඛ්‍ය උපාධිධාරීන් වෙනුවෙන් පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන් වෙනුවෙන් පාවිච්චි කරන්න කියන එක. මේක බොහොම සරලයි, පැහැදිලි සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි කාරණාවක්. අපි විශේෂයෙන් මේ ඒකයි කිව්වේ සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි ගැටලුවත් ඔබතුමන් ළඟට ගෙනල්ලා ඒ ගැටලුව විසඳන්නේ කොයි ආකාරයෙන්ද කියන එකත් අපේ පාර්ශවයෙන් යෝජනා කරනවා. ඒ යෝජනාව පිළිගන්න හෝ නොපිළිගන්න එක ඔබේ කාරණාවක්. නමුත් ඔබ ඒ ගැටලුව විසඳන ආකාරය පිළි නොගැනීම මත ඉදිරියේදී සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක් වෙනවා. මේ තත්ත්වය මෙහෙම තියෙද්දී අපි පහුගිය 22 වෙනිදා වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කරා පරිපූර්ණක වෛද්‍ය වෘත්තීන් සියලු දෙනා 21 වෙනිදා දවසේ වැඩ බලන ලේකම්වරිය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවේදී පැහැදිලිව ප්‍රකාශ කරා මේ ගැටලුව සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කරලා ඔහු ලංකාවේ එතකොට හිටියේ නෑ. ලංකාවට පැමිණි වහාම මේක ඉදිරිපත් කරලා මේ ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කරනවාය. 31 වෙනිදා දක්වා කාලයක් දෙන්නේ වර්ජන ක්‍රියාමාර්ග හෝ වෙනත් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න එපායි කියලා. තත්ත්වය මෙහෙම තිබියදී අද මේ වනතුරුත් අපිට ඒකගතාවය ලබා දීලා නැහැ. එහෙම තියෙන තත්ත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වෙන විට නියෝග කරලා තිබෙනවා 28 වෙනිදා වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් සහ විදේශ විපාදියලත් උපාධිධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය පත්තිල් ලිපි නිකුත් කරන්න. මේක බරපතල තත්ත්වයක්. මොකද මේ සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා මේ සෞඛ්‍ය වෘත්තිකයන් එක නැවතත් වාරයක් සෙල්ලම් කරන්න පටන් ගන්න හදන්නේ. අපි මොහොම පැහැදිලිවක වර්ජන ක්‍රියාමාර්ග වලින් තොරව මේ ගැටලුව අපි විසඳ ගන්න සූදානම්. නමුත් පාලකයන් සෞඛ්‍ය අමාත්‍යවරයා සූදානම් නැත්නම් අපිට සිද්ධ වෙනවා නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න. ඒ අනුව අපි හෙට උදෑසන 8ට දිවයින පුරා සියලු රෝහල් වල පරිපූර්ණක වෛද්‍ය වෘත්තීන්ට අයත් බෞද්ධ චිකිත්සක සේවාව සහ රසායනාගාර විද්‍යාඥ සේවා දෙක මූලික කරගෙන වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. හෙට ආරම්භ කරන වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කරන්නේ කවදද කියන එක තීරණය වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය. අපි විශේෂයෙන්ම මේ වෙලාවේ ජනාධිපතිවරයාට කියනවා මේ කාරණා සම්බන්ධයෙන් මැදිහත් වෙන්න. ඔබේ මැදිහත් වීම නැති වුණොත් සෞඛ්‍ය සේවාව නැවතත් වාරයක් අඛණ්ඩ අර්බුදයක්, අඛණ්ඩ අරගලයක් දක්වා අවතීර්ණ වීම වළක්වන්න හැකියාවක් නැහැ. අපි විශේෂයෙන්ම අද දවස තුල බලාපොරොත්තු වෙනවා මේකට පිළිතුරක් ලැබෙයි කියලා. අපි සඳහා සෞඛ්‍ය ලේකම්වරයාට ඇමතිවරට කාලය ලබා දීලා තිනවා. ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්නේ නැත්නම් තීරණය කරපු වෘත්තීය ක්‍රියාමාර්ග හෙට උදෑසන 8ට ආරම්භ කරනවා දිවයිරපුණා සියලු රෝහල් වල. පිළිකා රෝහල්, මාතෘ රෝහල් සහ විශේෂිත ඒකක අපි වර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ කරගන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් හදිසි සහ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට කටයුතු කරනවා. ඒ අනුතුරුව අපි අද සිට අනෙකුත් වෘත්තික කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා මේ වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියට පවතිනවා නම් ඒ සියලු වෘත්තික කණ්ඩායම් මේ වර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. අපි
අද දවස සහ එකම හෙට දවස සෞඛ්‍ය ඇමතිවරයාට රජයට ලබා දෙන්නේ මේ සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්න 28 වෙනිදා බඳවා ගැනීමට සූදානම් වෙන කණ්ඩායම බඳවා ගැනීමට උත්සාහ කරන්න එපා. මෙතනින් එහාට මේ අරගලය තවත් තීව්‍ර වෙනවා එහෙම වුණොත් ඉතින් අපි විශ්වාස කරනවා සෞඛ්‍ය ඇමතිවරයා මැදිහත් වෙන්නේ නැත්නම් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ ගැටලුව විසඳයි.